අයිබෝන් යාළුවනේ මගේ ටිකාර YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම ටිකක් වෙනස් වීඩියෝ එකක් අරන් එන්නේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ වගාව ගැන ආස හිතවන්න, ඔයගොල්ලන් උනන්දු කරවන්න හිතාගෙන. මොකද මමත් අදටත් කාගේ හරි දාන පැල ඉන්දන එකක් හරි ඒගොල්ලන්ගේ කපල පැල ආපුවා හරි වගේ එහෙම වීඩියෝ එකක් දැක්කහම හරි ආසාවෙන් බලනවා. ඉතින් මටත් නොදන්න දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම අපිත් පොඩ්ඩක් තව උනන්දු වෙනවා ඒ ක්‍රම බලලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කවුරු හරි වගාවට අලුතෙන් පිවිසෙච්ච කෙනෙකුට හරි දැන්ට කරගෙන යන කෙනෙකුට හරි කියන්නේ ප්‍රාථමික මට්ටමින් කරගෙන යන කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම මේ තියෙන රේන්බෝ එකක්. ඉතින් බලන්න එක කට් කරා ටිකක් ලොකු පැලයක්. ඒකෙන් දැන් මේ මාසයේ මේ ඔක්කොම පැල මාස දෙකමාරකට විතර ඉස්සෙල්ලා කට් කරපුවා. ඉතින් ඒකෙන් ඇවිල්ලා තියෙනවා මොටයිය 3 දෙනෙක්. ඉතින් මේවා ගැලෙව්වට පස්සේ ආයි මේකෙන් පැල දානවා. ඉතින් ඒක එකක්. ඊට පස්සේ තියෙන්නේ මේ රේන්බෝ පොඩි පැලයක් අපපු එකක්. ඒක නම් පැල ගොඩක් දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ පැල මේවා කපනකොට ඕගොල්ලන්ට තව කියන්න විශේෂ දෙයක් තියෙනවා. ගොඩක් අය නම් ඒක දන්නවා. ඉතින් අපි ලොකු ගහක් කැපුවාම ටිකක් ලොකු ගහක් කැපුවාම අපිට එන පැලත් හම්බ වෙන පැලත් ලොකුයි. ඒ වගේම අපි පොඩි පැලයක් කැපුවාම හම්බ වෙන පැල පොඩි. හැබැයි ලොකු ගහක් කැපුවාම හම්බ වෙන පැල ලොකු වුණාට හම්බ වෙන පැල ප්‍රමාණය අඩුයි. පොඩි ගහක් කැපුවාම පැල ප්‍රමාණය වැඩි. ඒ වුණාට පැල පුංචි. ඉතින් ඒවා ටිකක් ලොකු වෙලා අපිට ආයේ ගලවලා ඉඳන්න ගියාම හරි විකුණන්න හරි කරන්න ටිකක් කරදරයි. ඒකින්ද මල් ආසන්න විතර වගේ වෙනකන් ඉඳලා පැලයක් කට් කරන එක තමයි හොඳම දේ. මොකද අර චූටි පැල සමහරට වැස්සට අහුනහම මැරෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම පෝර ප්‍රමාණය අඩු වුණොත් ඒකෙන් එන පැල ප්‍රමාණයත් සමහර ලාවට පැල ගොඩක් එනවා. ඒ වුණාට පැල පුංචි වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ලිලී එක. ඉතින් මේකෙන් බලන්නකෝ මොටයි කීයක් දාලාද කියලා. මේකේ යටින් හැබැයි මම පඳුර ඒක ගහන්න කිට්ටු වෙච්ච එකක් තමයි උඩ කෑල්ල කැපුවේ. ඉතින් ඒකේ මේ ලොකු පැලේ තිබුණා. ඒක තියෙද්දි තමයි කැපුවේ. දැන් අනිත් ඒවා ගිරඬි ඉස්සිලා. ඉතින් ඒකේ තියෙනවා මොටයියෝ 1යි 2යි 3යි 4යි මම හිතන්නේ 6ක් විතර වගේ තියෙනවා. ඔයගොල්ලන්ට පෙවුනේ නැතුණාට මේ ඇතුලේ චූටි ඒවා තියෙනවා 6ක් 7ක් විතර තියෙනවා. ඉතින් ලිලී කියන්නේ හොඳ ලිමිය එක වර්ගයක්වත් අපිට විකුණ ගන්න බෑ කියලා දෙයක් නැහැ. සමහර ලාවට පොඩ්ඩක් මිල එහෙ මෙහෙ උස් පහත් වෙන වෙලාවල් තිබ්බා වුණාට අපිට විකුණන්න බැරි කමක් නැහැ. ඉතින් අපේ පැලේ හොඳට අපි නිරෝගීව හදලා දෙනවා නම් අපින් ගත්තපු කෙනා නැවත නැවත අපෙන් පැල ගන්නවා. ඒ වගේම තමයි ඒ වගේ සමහර ලාවට අපිට තොග ගරුම් කරුවොත් ඒ අතර වාරේ මුණ ගැහුනහම ඉතින් ඇත්තටම අපිට ලොකු පැල ප්‍රමාණයක් ඒගොල්ලන්ට පුංචි පැල ප්‍රමාණයක් දෙන්න පුළුවනුත් වෙනවා. ඉතින් මේ තියෙන්නේ බේබි පර්පල් එක. මේකේ නම් මම පැලයක් ගැලෙව්වත් ඒකෙත් තියෙනවා පොඩි පැල 3ක් දාලා. ඉතින් පැල 3ක් දාලා තියෙනවා ඒකේ. බේබි පර්පල් වලත් ඉතින් දාන පැල එක හැමයි හරි හිමින් හැදෙන්නේ කොළේ ඉන්නේ. ඊළඟට තියෙන්නේ මේ තියෙන්නේ මිස්ටික් එකක්. මිස්ටික් පැලේ ලොකුයි කපපු එක. නමුත් ඒකෙන් ආපු පැල චූටි හින්දා චූටි පැල ගොඩක් දාලා තියෙනවා එකෙන්. ගොඩක් දැම්මට පැල ටික පොඩි. ඉතින් මට සමහරට ඔස්ම කොට දාන්න අමතක වෙලා හරි මොනවා හරි දන්නේ මම මේ මෑතක ආයි දැම්ම ඒකට පැල ගොඩක් තියෙන හින්දා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට මේක අපි වෙනම වෙලාවක කතා කරමු ඒ ගැන. ඇන්තූරියම් කියන්නේ ගෙදරක රැකියාවක් කරන්න මොන හේතුවක් හරි හින්දා යන්න බැරි කෙනෙකුට ඔයා අපිට ගිහින් රස්සාවක් කරන්න බැරිකම හෝ ඔයාගේ ගෙදර ප්‍රශ්නයක් නිසා ඔයාට එළියට යන්න බැරි හින්දා හෝ මොනවා හරි හේතුවක් නිසා ඔයාගේ අසනීප තත්ත්වයක් හින්දා හරි
මොනවා හරි හේතුවක් නිසා ඔයා ගෙදරට වෙලා ඔයා ගෙදර රැඳිලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඇන්තූරියම් වගාවක් පටන් ගන්න. ඉතින් ඒ පටන් අරගෙන හිමීට පැල 5කින් එක වර්ගකින් පැල 5ක් අරගෙන පටන් ගත්තත් ඔයාට මාස 2ක් විතර යනකොට ඒක කට් කරලා ඒකෙන් පැල බෝ කරගත්තා. එතකොට අර එන පැල ටික වෙනම හදන්නත් ටොප් කට් එක දිගටම ඉස්සරහට ගෙනියන්නත් එතකොට ඒ මාස 3න් 3ට විතර ඔයගලන්ට බොටම් හැදෙනවා. එතකොට හැදෙන ඒ වගේම පැල හැදෙනවා. ඉතින් වර්ග ගොඩ එකතු කරන්න ඕනේ නැහැ මේ වගාවක් පටන් ගන්න. ඔයාට හැබැයි එක වර්ගකින් පෝච්චි 5ක්වත් පැල 5ක්වත් මල් ආසන්න වැල වලින් හරි එහෙම ගන්න පුළුවන් නම් එහෙම අර වගාවක් පටන් ගන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් ඔයාට තොග ගැනුම් කරුවෙක් හරි මොන විදියෙන් හරි ලෑස්ති කරගත්තොත් එයා එතකොට හැම වෙලේම ඉල්ලනවා එක වර්ගකින් පැල 20ක් 25ක් 30ක් 50ක් එහෙම දෙන්න කියලා. ඉතින් එයාට පොඩ්ඩක් සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මිලට අඩුවෙන් හරි. මොකද ඔයාට මහන්සි යන්නේ නැහනේ සමහර ලාවට ඒගොල්ලෝ කඳ පැල ඉල්ලන වෙලාවලුත් තියෙනවා. ඒකට ඔයාට තියෙන පැල ටික හොඳ පැල ටික ගලවලා මුල් එක්ක පැල ඒක හරියකට පාර්සල් කරලා එයාට යවන්න. ඒතකොට ඒ විශ්වාසය ගොඩනැගුණාට පස්සේ දිගටම ඔයාගෙන් ඒගොල්ලෝ පැල ගනීවි. ඉතින් එහෙම කට්ටිය මේ YouTube channel එකෙත් මම දැක්කා එහෙම ඉල්ලනවා. මම ඒගොල්ලන් ගැන පුජ්‍යලිකව මම දන්නේ ඒගොල්ලන් කොහොමද මොන විදිය පැලද කොහොමද ගෙවන්නේ ඒවා ගැන මම දන්නේ මම කියන්නේ ඉතින් අවස්ථාවන් තියෙනවා කියන දේ තමයි මම කියන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ පොඩි මුදලක් ආයෝජනය කළා පැල 5ක් හරි අරගන්න. දැන් මම දන්න තව එක නංගි කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ මම දන්න තරමින් කාඩිනල් ඔය ලිලි විතරයි. ඉතින් ලොකු ලිලි ආයක් තියෙනවා එයාගේ. ඒ වගේම කාඩිනල් ආයකුත් තියෙනවා. ඉතින් ඒ දෙකෙන් එයා මේ ලොකු ප්‍රමාණයක් පැල විකුණනවා. ඒ කියන්නේ සෑහෙන්න මේ පැල 10ක් 15ක් නෙමෙයි මං හිතන්නේ පැල 500ක් 600ක් 1000ක් විතර ඇති ලිලි. කාඩිනලුත් එහෙමයි. ඉතින් එයා කපනවා. කපන ඒවායින් පැල එනවා. එන පැල විකුණනවා පොට් කරනවා. කඳ පැල නම් එයා විකුණන ප්‍රමාණය අඩුයි. මං හිතන්නේ එයා පොට් කරලා මුල් ඇදුනට පස්සේ විකුණන්නේ. මොකද ඒක අර එතකොට විශ්වාසයක් වගකීමක් තියෙනවනේ හැමෝටම කඳ පැල හදාගන්න අමාරුයිනේ. ඉතින් මම මෙතන මේ තව කියන්නේ මගේ ළඟ වර්ග ගොඩාරියක් නැහැ. වර්ග තියෙනවා. නමුත් මමත් බෝ කරන් යන හින්දා මම ඇත්තටම හැමදාම වගේ ඉතින් දාන්නේ එකම වගේ පැල ටිකක්නේ. ඉතින් මට ඒ කියන්නේ මං අනිත් ඒවා මං ඇත්තටම බෝ කරගෙන යන වර්ග තියෙන්නේ. ඉතින් හැමදාම පැල ගන්නත් නෑ. මට ලොකු ඉඩක් ඇත්තෙත් නෑ. ඒ කියන්නේ මගේ මේ නෙට් හවුස් එක ගොඩක් ලොකු නෑ. ඉතින් ඒකට මට කරන්න පුළුවන් ප්‍රමාණය මට පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රමාණය ගෙදර වැඩත් එක්ක ඉතින් කරන්න පුළුවන් ප්‍රමාණය මං කරගෙන යනවා. ඒක ඒ අතර වාරේ ඉතින් ඔයාට උදව්වට කෙනෙක් නැහැ. ඒවා කියලා ඔයා ඉතින් හිතන්න එපා. උදව්වට කෙනෙක් නැති වුණා කියලා ලත වෙන්න එපා. ඔයාට පුළුවන් ප්‍රමාණයෙන් ඔයා පොල්ලෙලි කෑලි ටික ලං කරගෙන බොරළු ටික ගඟේ බොරළු නැත්තම් ළඟ හાર્ඩ්වෙයාර් එකකින් වැලි තාච්චියක් ගෙනලා ඒක හොදලා ඒක පිරිසිදු කරලා ගන්න. ඉතින් ඒ විදිහට කරගෙන ඔයා ඔයාගේ වගාව පටන් අරගෙන කරන්න නැති දෙයට හැම වෙලේම විකල්පයක් හොයාගන්නවට පෝච්චි නැත්තම් යෝගට් කප් එකක් බීම කප් එකක් එහෙම නැත්තම් පොල් කට් එක අර මේ අපි ඒකට මන් දන්නේ ඔයගොල්ලෝ මොකද්ද භාවිතා කරන්න කියලා අර සිදුරු තියෙන පොල් කට් පැත්ත ඒ පැත්ත හොඳට සුද්ධ කරලා ඒ කියන්නේ ගෑනු පොල් කට්ට කියන්නේ ඒක හොඳට සුද්ධ කරලා ඒක පිරිසිදු කරලා ඒක වුණොත් ඉතින් ඔයාලට මොකක් හරි උඩ තියාගන්න පුළුවන්. එහෙම නැත්තම් ප්ලාස්ටික් බෝතලයක මේ මූඩිය පැත්ත නෙමෙයි අනිත් පැත්ත කපලා ඔයාට ඒක ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන දේවල් වලින් ඔයා මේ ඉස්සෙල්ලා ඔයාගේ වගාව පටන් අරගෙන ආරක්ෂිතව හරි මාධ්‍යයක් දාලා වතුර බහින මාධ්‍යයක්. ඉතින් මොකද දැන් උඩරට පැත්තේ නුවර පැත්තේ වගා මාධ්‍ය පහතරට අයට හරියන්නේ ඒ විදිහට. ඉතින් සමහර පැතිවලට කරදහයිය හරියන්නේ මටත් කරදහයිය හරියන්නේ. ඉතින් ඒ විදිහට එක එක්කෙනාට භාවිතා වෙන දේවල් තියෙනවා. ඉතින් පහසුම දේ තමයි ගඟේ වැලි හරි මේ ලොකු කැට බොරළු එක හරි ඒකත් එක්ක පොල්ලෙලි කෑලි දාන එක. ඉතින් ඒකේ ඔයා හැම වෙලේම පෝච්චියට වතුර වක් කරලා බලන්න ඔයාගේ මාධ්‍යයෙන් වතුර බේරලා යනවාද කියලා. ඉතින් එච්චරයි වෙන්න ඕන. පොල්ලෙලි කෑලි විතරක්ම දැම්මොත් තියෙන්නේ පායන කාලට සමහරවිට ඒක වේලිලා වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. අර වැලි ටිකක් බොරළු ටිකක් කලවම් කරලා දැම්මහම වතුර රඳන ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඕගොල්ලෝ වගාව පටන් ගන්න. ඔස්මොකොට් නැත්තම් මොනවද අර ගිනි සීරිය වැටමාර කියන්නේ ඒවා කොළ කුළු කරලා උඩින් ටිකක් වෙන්න දාන්න පුළුවන් හොඳට වේලලා මද පවනේ වේලලා ඒ වගේ ඕගොල්ලෝ ළඟ තියෙන දේවල් වලින්
පටන් ගන්න. ලොකු වටිනාම වර්ග ගන්න එපා. සාමාන්‍ය දෙයක් අරගෙන පහසු දෙයක් අරගෙන වගාව පටන් අරගෙන අත හුරු කරගන්න. මොකද අනිත් අතට මේ දියර පෝර කියන දේ අත්‍යවශ්‍ය නැහැ. කෘමිනාශකයක් ගහන්න, ඔස්මොකොට් ටික දාන්න. ඒ තුලින් ඔයාට නිවැරදි වගාවක් කරගෙන යන්න පුළුවන්. මොකද කෘමිනාශක කෘමියෝ තමයි පැලවල විෂ උරා බීලා කොළේ නරක් වහි කාල වෙනකොට ඊට පස්සේ කොළේ මේ නරක් වෙනවා. නරක් වෙලා දිලීර ආසාදන ඇවිල්ලා නැතනින් තමයි ඊට පස්සේ ගොඩක් වෙලාවට දිලීර රෝග පටන් ගන්න. ඒකින්ද කෘමිනාශක ටික ගහලා ඉවරලා ඒ කියන්නේ ඔයා බලලා වාගේ වගාව නිරීක්ෂණය කළා. ඔයාට මොන හරි ප්‍රශ්නයක් කියන්නේ පේනවා නම් කූඹි වහනවා ගොඩක් වෙලාවට කෘමීන් ඉන්නකොට. ඒ කියන්නේ කූඹියා නෙමෙයි හානි කරන්නේ. ඇත්තටම කූඹියා තමයි අපිට පෙන්වන්නේ මේකේ කෘමියෙක් ඉන්නවා කියන එක. පිටිමකුණු ඉන්නකොට තව එක කුඩිත්තෝ ඉන්නකොට ඉතින් කූඹි වහනවා. ඒ කූඹියක් තුලින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේකේ වගාවට මොකක් හරි සතෙක් ඇවිල්ලායි කියන දේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ වගාව පටන් අරගෙන හිමීට කරගෙන යන්න. ඇත්තටම ඇන්තූරියම් කියන්නේ මොකද මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු දෙයක් මට ලොකු වගාවක් නොතිබුණත් ඒ තුලින් සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන් කියන හැඟීම තියෙනවා මේ ඇන්තූරියම් කියන දේ තුලින්. කියන්නේ ස්වාධීන වෙන්න පුළුවන් කියන දේ කාටවත් මේ අනිත් එක අපිට ගෙවල් වල වැඩත් එක්ක එක දිගට මේ උදේ 8 ඉඳන් 12 වෙනකම් කරන්නවත් ආයි එහෙම අපිට ඔෆිස් ටයිම් එක වගේ වැඩ අරගෙන කරන්න බෑනේ. අපිට ගෙවල් වල අනිපෙන් වෙන්න තියෙන යුතුකම් එක. ඉතින් අපි පහසු වෙලාවක් තෝරගෙන දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට අම්මාගේ අම්මා තාත්තා බලා ගන්න තියෙනවා නම් මොනවා හරි ඔයාට වගකීමක් තියෙනවා නම් ඒ වැඩෙන් නිදහස් වෙලා ඔයාට ඇවිල්ලා ඒ දේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ප්‍රධාන දේ තියෙන්නේ ඔයා වගාවට අවශ්‍ය පෝච්චියක්, බොරළු ටික, බැලි ටික, ඒ ටික පොල්ලෙලි කෑලි ටික ඒ ටික ලාස්ති කරගෙන පැල කට් කරන්න ගන්න. නැත්නම් ආයි පැල කට් කරලා ඉවරලා හොයන්න යන්න එපා. පාර මුල් වේලෙනවා. අනිත් එක පැලයක් කට් කරනකොට හැම වෙලෙම මම නම් කියන්නේ වැස්ස කාලේ අල්ලලා කට් කරන්න. දිලීර රෝග වලින් කියන්නේ දිලීරයක් මොන ආරක්ෂා වෙන්න මොන හරි කැපුම් මොන තේ ගාලා. මොකද එතකොට පැලේ උඩ කෑල්ල වෙලෙන්නේ නැහැ යට කෑල්ල වෙලෙන්නේ නැහැ. පායන කාලේ අපි එක්ස්පෙරිමන්ට් කරන්න පැල කපන්න ගිහින් වෙන්නේ අන්තිමට සමහරවිට අපේ උඩ කෑල්ල මුල් ටික වෙලා පැලේ මැරෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද මම නම් කියන්නේ හොඳම දේ වහි කාලේ අල්ලලා කපන්න. එතකොට ඉක්මනට මුල් ඇදලා එනවා. ඉතින් චුට්ටක් වැඩි කරලා ඉඳලා ආයෙම හොඳට මුල් ඇද්දට පස්සේදී ඔයාට ඕනම ඔයාට හරි ඔයාට හිතට සෑහීමකටපත් වෙන මාධ්‍යයකට දාන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් උනන්දු කරවන්න හිතාගෙන මම මේ චූටි වීඩියෝ එක කරා. ඕගොල්ලෝ මොන හරි එකකින් දෙයක් හිතට පුංචි හරි ඔයාට උනන්දුවක් ඇති වුණා නම් අන්න ඒ දේ වෙනුවෙන් තමයි මම මේක කරේ. ඉතින් ගිහින් එන්නම් යාළුවනේ.